රෝගියෙකු බැලීමට අවසර නොදුන්නේ යැයි උරණ වී හෝමාගම මූලික රෝහලේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දුන් බව කියන ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පදිංචි ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු බවත් හෙතෙම සිය මිතුරන් සිව් දෙනෙකුද සමග සිය මව බැලීම සඳහා හෝමාගම මූලික රෝහලට ගොස් ඇති බවත් රෝගියා බැලීමට එක් අවසර පත්‍රයක් පමණක් දී තිබුණු බැවින් ඉන් දෙදෙනෙකුට පමණක් යා හැකි බව දන්වා අනෙක් කාද ඇතුළුවීමට ආරක්ෂක නිලධාරියා අවසර නොදීමෙන් ගැටුම හටගෙන ඇති බවත් පොලිසිය පවසයි. එහිදී ආරක්ෂක නිලධාරියා සමග හටගත් බහින් බස්වීම දුරදිග ගොස් රංගන ශිල්පියා ආරක්ෂක නිලධාරියාට පහර දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද ලැබී ඇති බවත් පොලිසිය පවසයි. ආරක්ෂක නිලධාරියා රෝහල් මූලික ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර රංගන ශිල්පියා අත්අඩංගුවට ගත් බවද හෝමාගම පොලිසිය කීය. මේ සම්බන්ධයෙන් සමතයකට පත්වීමට දෙපාර්ශවයේ එකඟ වූයෙන් රංගන ශිල්පියා නිදහස් කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර ආරක්ෂක නිලධාරියාගේ තත්ත්වය සාමාන්‍ය බවද පොලිසිය කියයි. හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මන්නවඩු මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වින. මෙවැනි පුවත් ඉදිරියටත් නැරඹීමට අපගේ ලිය සෙවන YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.